අයිබෝවන් සුන්දර උදෑසනක් ඔයගොල්ලෝ සියලු දෙනාටම ලස්සනට ඉර පායගෙන එනවා අද උදේ. ඉතින් ටිකක් වෙලා යනකොට වහීද කියලා කියන්න බෑ. මම අද මගේ ඇන්තූරියම් මල් ටික ඔයාලට පෙන්වන්න කියලා හිතුවා. ඉතින් ලස්සනයිද කියලා බලන්න. මේ ලස්සන බිගෝනියා කඳුරක් හැදිලා තියෙනවා. මේක බිම තියෙන්නේ. බිම හදලා තියෙන්නේ. මේ ලස්සනට ලොකුවට හැදිලා තියෙනවා කඳුරක් විදිහට. ඉතින් ගොඩක් ලස්සනයි ඒ කඳුර. ඉතින් මෙන්න මගේ ඇන්තූරියම්. ඉතින් පොඩියට තමයි ගොඩක් නෑ. පොඩියට ඉතින් මම ආසයි මල් හදන්න. ඉතින් මම මේ කලින් ඉඳලම තිබුණා. ඉතින් හදාගෙන යනවා ඉතින්. බලන්න ලස්සනයිද කියලා. මේ තියෙන පීස් ලිලි. මේකෙත් ලස්සන මලක් තියෙනවා. මල් පොහොට්ටුවකුත් තියෙනවා. ඉතින් ඒකත් පිපේ කියලා ලස්සනට බලාගෙන ඉන්නවා. මෙන්න මගේ ඇන්තූරියම් මල් පැටව් ටික. මේගොල්ලන්ට මම හරි ආදරෙන් සාත්තු කරනවා. ඉතින් රැට මේ සත්තු පනිනවා මේකට. සත්තු කියන්නේ මම හිතන්නේ මේ ඉත්තෑවෝ. එහෙම ඉත්තෑවෝ මේ පූසෝ එහෙමත් සම්ඩු කරගන්නකොට මේවා මැද්දෙන් තමයි දුවන්නේ. එතකොට මේ පෝච්චි පෙරලනවා. ඉතින් උදේට මම ඒවා ආපහු සැරයක් හදනවා. ඉතින් මම භාවිතා කරන මාධ්‍ය තමයි පොල්ලෙලි කැබලි, කොම්පෝස්ට් සහ ගංගා වැලි. මේවා පාවිච්චි කළා තමයි මම මගේ ඇන්තූරියම් වගාව කරන්නේ. මේ බලන්න ලස්සන ඇන්තූරියම් එකක්. මේකේ තියෙනවා මේ පඳුරේ මල් 6ක් විතර තියෙනවා. කලින් ඉඳලා ආපු ඒවා හරිම ලස්සනයි. මේකත් මේ රෑ සතෙක් පෙරලලා තිබුණා. එතකොට අර පඳුර බාල වෙනවා හැදෙන්න. මේ බයි කලර් එකක්. ලස්සන මල් තියෙනවා. මේකත් මම කට් කරලා හැදුවා. මේකෙත් කට් කරපු එකනුත් දැන් මේ තියෙන්නේ කට් කරපු ගහ. මේකෙනුත් දැන් පැල ඇවිල්ලා තියෙනවා.
ඉතින් ලස්සනයි. ආදරේ ඉතින් මල් වලට ආදරේ කරන්න ඕනේ, පරිසරයට ආදරේ කරන්න ඕනේ. එතකොට අපේ හිතටත් හොඳයි. මේක ලොකු වර්ගයක්. මේක බයි කලර් එකක් නේ. ලොකු සුදු පාටයි කොළ පාටයි. මෙතනත් මේ හැංගින් පොට් එකක් තියෙනවා. ඒකේ මේ ලස්සන මලක් පිපිලා තියෙනවා. මේක මල් ගොඩක් එනවා. ඒ වුණාට දැනට තියෙන්නේ එක මලයි. මුට්ටු තියෙනවා. ලස්සනට පිපේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනතුරු ආයුබෝවන්. සියලු දෙනාටම සුබ දවසක් වේවා.